ඉන්වයිට් උදා. හරි. අයිටම් බා මං කිව්වේ. එහෙනම් උලන්න. හලෝ. හලෝ. ඈ? කවුද පංගේ? ඒකනේ බා. ඒ වොයිස් එකක් අදාගෙන. හලෝ. බිල්ල නෙවෙයිද? බිල්ලගේ account එක මං ගත්තානේ. නෑනේ. නෑනේ. මං ගත්තා. වීබෙජ් අයියා කෙනෙකුත් ඉන්නව නේද? ආවද ගත්තා. මොකද්ද? ඒකනේ බා. ඒ සිරාරම් මේ ඊයේ තාවනේ බං අරුවේ account එකෙන් බං. මේ කවද්ද ගත්තා? අද උදේ තමයි මට account එක මේ දුන්නේ. වොයිස් එකක් අදාලාද කොහෙද? පිස්සුද බා? වොයිස් චේන්ජ් එක මම ඔයයි කටවට ඇන්නේ නැහැ. ඒකනේ බං. ඒ උනාට ඒක හොයන්න පුළුවන් බං voice change එක දන්නවනේ. ඒක දුන්නා කියලා කතා කිව්වේවත් නෑ නේද? ඒකනේ අඩා. එයා කියන්න එපා කියලා තියෙන්නේ. උඹට ආය කපල් වෙන්න තිබ්බොන්නම් සිස්ටි ආය. ලත් එක්ක හරි කමන්නේ. අයියා කොහොමද වීබෙජ් එක ගත්තේ? ඊ වැජ් එකද? ඔව්. බිල්ලා ඕකේ තියෙනවා. ඕකේ හයිඩ් කරලා තියෙන ඕකේ හයිඩ් කරලා තියෙන දන්නේ නැද්ද? නෑනේ මං ගේම් එකට අලුත්. ගත්ත ගාම ගෙනියම සුල්තාන් දැක් කරන් තියෙන්නේ. ඒකනේ කියන්නේ අඩෝ ඒ කියන්නේ අඩෝ. ඒ කියන්නේ පළවෙනි එකම සුල්තාන් එකකින් පටන් ගන්න තියන්නේ ඒවා. අඩු. ඒකනේ. මාරි සීනම් මාරි සුල්තාන් මේ ඒක නෙවෙයි නංගිවත් ඒක නෙවෙයි බිල් අර දුන්නා අපිට දුන්නා කියලා කියවුවේ. ඒකනේ බං කිව්වේවත් නෑනේ කියන account එක. ඔයා ගෙවල් කොහෙද මේ DJ අයියේ ඔයාගේ ලයිව් මම බලනවා වීබෙජ් එක කොහොමද ගත්තේ? ඊ වැජ් එක ඉතින් ගත්තා ඉතින් සල්ලි වලට ගත්තා අපි නේද බං? සිස්ටි අපි දෙන්න යන්න අපි ඒ මචං ඉඳපන් කොහෙද යන්නේ ආවේ? නෑ අපි දෙන්නට මචං අර පොලට යන්න දෙන බඩු වගේක් ගන්න. මේ ඒ ඩුව හිටියන ලස්සනයි නේ මචං. ඒක තමයි පොඩක් කියලා දෙන්න නේ. අපිට වීබෙජ් ගන්න බැයිද? පුළුවන් අපේ වීබෙට් ගන්න පුළුවන්. යරන් දෙන්නම්කෝ අප්පා. වීබෙට් ලෝකම අදරේ මං අයිති. ඒක ඔයාට මම මැසේජ් එකක් දාන්නම් මට වීබෙජ් එක කරන් දෙනවද? දෙන්නම්කෝ ආයි වීබෙට් කරන් දෙන්න බැරියේ. ඔයාගේ නම්බර් එක දෙනවද මට? අපි දෙන්න ගිහින් ඒ හතල් එකක් දෙනවද බම්බේ? ඒ සිස්ටි ජයශ්‍රී මංගලම් ඈ. ඒක තමයි. බයියා. අරන මොකද? මට කිල්ලෙන්නේ නෑවා. ඩීජි මේ වෙවුලන වගේ දැනීමක් යනවා මට. නෑ. මේ මම සිරාවටම කියන්නේ. යා බොයි සිටින් අර බව කතා කරන්නේ 1xbet app එක ගැන. ඉතින් ඔයාලා දන්නවා මාර්තු 21 ඉඳන් IPL තරඟ පැවැත්වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ IPL දින කණ්ඩායම ගන්න ලකුණු ගන්න වැඩිම ලකුණු ගන්න කවුද වගේ දේවල් ඔයාලට පුළුවන් ගෙස් කරලා උත්තර සල්ලි දිනා ගන්න. ඒත් එකම තමයි ප්ලේන් කඩන් කරන ඒවා නම් වගේ ගේම්ස් ගොඩක් තියෙනවා. ඒවට පුළුවන් ඔයාලට සල්ලි දිනා ගන්න. ඒත් එකම මේකෙන් තමයි BMW car, iPhone, laptop පොඩ් එක යූස් කරලා ඔයාලා රෙජිස්ටර් වුණොත් රුපියල් 35000ක් බෝනස් මුදලුත් ඔයාලට දිනා ගන්න chance එකක් තියෙනවා. ඉතින් තවත් බලන් ඉන්නතෝ description එකේ තියෙනවා ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එකෙන් ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න. ඉතින් රෙජිස්ටර් වෙද්දී බිල් ප්‍රොමෝ කෝඩ් එක ගන්නත් අමතක කරන්න එපා. මේ ඒ හැබැයි ඕනේද බං ඉතින් වෙන කවුරුත්ගේ account එකෙන් එන්න විදිහක් නෑ නේ බං. යන්න එපා ඉන්නකෝ. සිස්ටි උඹ මැසේජ් එකක් දාහන්කෝ මචං. හයිටි අයියා මේ ඒ හැබැයි ඕනේද බං ඉතින් වෙන කවුරුත්ගේ account එකෙන් එන්න විදිහක් නෑ නේ බං. යන්න එපා ඉන්නකෝ. සිස්ටි උඹ මැසේජ් එකක් දාහන්කෝ මචං. හයිටි අයියා යන්න එපා ඉන්නකෝ. හරි යන්නේ. මේ එතකොට අහනවකෝ. දැන් එතකොට බිල්ලා පොඩ එන්න ඔයාලට වයස කීයද? 17යි. නංගි කිරේ. ඩීජි මේ ESL ලං කරා නේද බං? මට අද උදේ account එක දුන්නා. අදනේ අරන් දෙන්නේ. මේ බිල්ල නිකන්වත් දුන්නත් දන්නෙත් නෑ ඔය. මේක තමයි. තල්ලු ප්ලේ කරන්න එහෙම නෙවෙයි ඉල්ලගත්තේ නේ. මේ දුටු ගමුණු පවර් එක ඇවිල්ලා මචං නිකන් පරිත්‍යාග කරාද දන්නේ. ප්ලේ කරන්න ඉල්ල ගත්තා නැත්තම් බයි කරාද? බයි කරා. කීයකටද දුන්නේ? මේ ඒ උනාට අර කිව්වවත් නෑ නේද බයි account එක දුන්නා කියලා බං. DJ වලට මම මැසේජ් එකක් දාන්න මම නම්බර් එක කියනවද? නම්බර එක. දැන් මේ ඔයා මීට කලින් ගේම් ගහලා නැද්ද එතකොට? නෑ මම අලුතෙන් account එක ගත්තේ මම දන්නේ නෑ ගේම් ගැන මොකුත්. ඔය DJ අයගෙන් ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්. ඔව් මේ වයිට් ඕල්ගස් ගේම් එක ගර්ල්ස් එකට දාලාදී ගහන්න කියලා දෙයි.
අනේ ඔයා විහිළුවට ගන්නවනේ මම යනවා. නෑ නෑ ඉතින් ඇත්තට කිව්වේ යන්න එපා ඉතින්. ඇත්තට දාලා දෙන්න ගර්ල්ස් එක තියෙනවා වයිට් එක. ආයි ගර්ල්ස් එකට දාලා දෙන්න. ධනුකයා නෑනේ වාට ගර්ල්ස්. මේ ඩීජී අර පොඩ්ඩක් මචං ඩ්‍රැග් කරනකොට හරියට කියලා දීපන් ඈ පිටපැන්නොත් ධනුකයා ඕ මේ මම ඔයාගේ ලයිව් බලනවා. මගේම බලනවද ඔව්. අනේ thank you අනියා මන්නේ හිත රිදෙනවා වගේ එකකට එතකොට මේ ලයිව් බැලුවට මෙච්චර කාලයක් ගේම් එක ගැහුවේ නැද්ද? ඒකනේ නෑනේ මන් දන්නේ නැහැ ටික. ගහන්න ආසයෙන් කියා ඊට පස්සේ පටන් ගත්තා. ඊට පස්සේ කෙලින්ම ඒ සුල්තාන් account එකම බස්සලා ගේම් එකට ආවා. ඔයා දන්නවද ඔයා අරන් තියෙන්නේ මේ ලංකාවේ ෆ්‍රී ෆයර් මං හිතන්නේ වැඩිම සබ්ලා ඉන්න කොල්ලගේ account එක ඒකනේ සුල්තාන් account එක තමයි ඉතින්. ඔය වගේ account එකක් ගත්තා කියන්නේ සුල්තාන් කෙල්ලෙක් වෙන්නේ නේද බං? සුල්තාන් කෙල්ලෙක් වෙන්නදිනේ තාත්තා රාබියම හරි නෙවෙයි හරි ඒ වගේ වැඩක් නෑ නෑ ඩීජී ඔබගේ මට විබෙජ් එක ගන්න ඕනි කියලා දෙන්න පුළුවන්ද? ඒ ඩීජී නම්බරේ දීපන් නම්බරේ දීපන් ඩීජී මැසේජ් එකක් දාන්න. මම නම්බර් එක දෙන්නේ නේද? ඩීජී එක හරි කරන්න ඕනේ මේවා හයිටි ඕ මේවට රයිස කීයද? ඩීජීට 20යි නේද මල්ලි හයිටිද හයිටිද? මට හයිට ඉස්සයි. මට ඩීජීට එක වයස ඉතින් අර ඊබෙස් ගන්න බැරිද අපිට? මගේ නෝනා මගේ ඔළුව බලලා ඊට පස්සේ හයිටි අයියා මේ ඇත්ත. ඕ ඊබෙජ් ගන්න බයිද අදම? ඈ ඊබෙජ් ගන්න බයිද අදම? ඊබෙස් පුළුවන් ඊබෙස් නම් බෑ. මට කියලා දෙනවද? අදම ගන්න ඕනි. ඊබෙස්ද? ඔව්. ඊබෙස් එකක් තෝරන්න වඩා. ඔයා මට මැසේජ් එකක් දාන්නද රැවලා? මම ඔව්. දාන නම්බර් එක දෙන්න. ඔව් ඔයා දෙන්න නම්බරේ අපි මැසේජ් එකක් දාන්න. නේද? ඔව් ඒ තව චුට්ටකින් දාන්න. සිස්ටමේ තරණ කොල්ලන්ගේ යහනෙන් මිදලා මං කැපෙන්නද මෙයා ඉන්න යන්න එපා. අනේ ඉන්න. මේ ඇත්තටම ඩීජී මේ නංගි ඉන්නකොට මහා ලස්සනයි නේ මජයි ඒකනේ බා. කටහඬ නිකන් අර කටහඬ නිකන් මට නිකන් අර එන අමුතුලියේ. ඒ මේ නංගි ඔයා කැමති නැද්ද මේ ඔයා ලයිව් එකක් එහෙම කරන්න මිස්ටර් ඩීජී කියලා මේ මිස්ටර් ඩීජී ඉෂ්ට බිල්ලා කියලා. DJ අයියා ඔයා රැවලා මැසේජ් එකක් දාන්න මට වීබෙජ් එක ගන්න ඒක කියලා දෙන්න. මයි මේ ඔයා දැන් බැරි නිකන් බෑ ලයිව් පටන් ගන්න නෙවෙයි ඉතින් වී බැච් එක නෝන්නේ. මොකද්ද? නෑ මේ මෙයා දැන් ලයිව් පටන් ගන්න කලින් බා ගේම් එක ගහන්න හරියටවත් දන්නවද දන්නේ ඒකනේ දැන් ගේම් එකක් අතන තින්දාගත්තා. තේරෙන්නේ මට කියලා දෙනවද? ඕකේ කිට් හොය ලයිට් ටික දන්නවද? ඔයාට දැන් මොකද්ද දැනගන්න ඕනේ කියන්නකො අපි කියලා දෙන්න නේද දැනගන්න ඕනි දේ අපෙන් අහන්න. ලයිට් නම් තියෙන්නේ සීසන් 7 ඉඳලා දැන් නෑ හතර ඉඳලා හතරනේ. කියවපු දෙයක්. හරිද? ඒකල ගිහිල්ලා මේ බයිනවා. ඕකේ ලස්සන කෙල්ලන්ගේ වන්ඩල් ටිකක් තියෙනවානේ එන්නේ ආව ගිහිල්ලා ඔව් ඉතින් ආයි වී බැච් ටිප් එක අවුට් යන ඕලි එක කවුරු මයික් එකත් ඔයාලා වහන කියලා බයින්න. ඩීජී ඔක්කොම ටික කියලා දෙනවා පවුනේ බා ඒක තමයි ඔච්චර account එකක් ගත්තේ. දැන් PC එකට දාගත්තේ කොහොමද ගේම් එක මුන්ට වලවල් ආය කැලි කුකුළුනේ බං ඉන්නේ. මචං මේ උඹලා වයිට් කරනවද කොහෙද මට පේන්නේ ඒකල දැන් මේ දැන් මයික් ඒත් එක ගන්න බයි වාරනේ. කරත් බම් වෙන්න විදියක් නෑ නේ බම් ඉතින් ඉතින් ඒක මගේ මයික් එකත් වහලා මයික් එක කතිර කරලා මම කතා කරනවා ඒව ගණන් ගන්න කියලා බයින්න. අර වොයිස් චේන්ජ් කරා නම් බං එක අර නිකන් නෑ වොයිස් හොයන්න පුළුවන් අර හොයන්න ගයියා. පුළුවන් හොයන්න වොයිස් පුළුවන් චේන්ජ් හොයන්න පුළුවන්. ඒක ඔව් ඔයාලා මාර මිනිස්සු නෑනේ මේ කතිරෙකුත් කරලා මේකට කියන එකක් ඇහෙන්නෙත් නෑ. ඔයාලා මොකක් හරි වහින් කරලා නේ තියෙන්නේ. කරේ නෑ නේද ඔයා මයික් එක මේ මියුට් කරගන්න. නෑ නෑ ඔයා මොකක් හරි කරලා මම බොහොම අමාරුවෙන් හදාගත්තේ මේක. ඔතන ඔයාලට පේනවා නේද ඔතන වාගේ මේකට නමට යටින් කියනවා මයික් එකකුයි අර ස්පීකර් එකක් වගේ ඒක කපා ගන්න එපා ඒක උඩ හැන්නේ. ඉතින් ඔයානේ වහින් කපලා තියෙන්නේ. අපිට කපන්න අපිට කපන්න බෑ කපන්න බෑ ඒක ඔයා කොහෙන් මේවා කරගන්න ඕන. ඔයාම තමයි හදාගන්න ඕන වැඩි නෑ නෑ ඔයාලා මොකක් හරි කරා මං කතා කරන හින්දා. හයිටි අය තමයි ඔක්කොම කරන්නේ. කරලා කවුද මේ සිස්ටි එහෙම කරන්න එපා මචං කෙල්ලෙක් අලුතෙන් ගේම් එක දාගත්තා මේ අලුතෙන් දාගන්න රයි පොඩ්ඩක් ඉන්නවා හරිද ඔක්කොම අත්හරි
දැන් ඒක නවතින මචං ෆෝන් එක කරත් නේ PC එකකින්ම ගහන්න දැන්දී ධනුකයා විතරයි කියලා දෙන්නේ ඔක්කොම. මේ බිල්ල PC එකත් එක්කම දන්නේ දුන්නේ බා. ඒකනේ ඕක ලයිව් නවත්තනවා කියලා කතාවක් කියව හිටියා නේද බා? ලැප් එකක් තියෙන්නේ. මට වල කියලා දෙනවද ඔක්කොම? ලැප්ටොප් එකෙන් ගහන්න දන්නවද මම දැන් ගේම් කීර පින්නේ ගහන්න හදලා දන්නේ තියෙනවා ලැප් එකේ ගේම් එක ගහන්න. ඕකේ ඔයාලට හුරු කී වලට දාගෙන හදා ගන්නවා හදලා දෙනවද ඔයා? හදලා දෙන්න DJ සිස්ටර්ට පුළුවන් ඔක්කොම හදන්න නම් ගිහ ලස්සනට. කෙස්සත් අනේ අයි මටත් හදලා දෙනවකෝ. අඩෝ මේ ඉරියඩ කරන්න පුරුදු වෙන්න එපා හරිද? අඩෝ මේ වයියනවා ඒකනේ බං අඩෝ උඹල වී වැදුත් තරම් දෙනවා. බලා තමයි යකෝ මිනිස්සු. වටේ පිටුනාට මුලින්ම වයිට් තමයි කියලා DJ වේ කෙල් එකක් දුන්නා ඒ වොයිස් චේන්ජරේ මොකද්ද බං අඩෝ අපිට දීපන්කෝ බං වොයිස් චේන්ජ් මේ සෙවල පෙරන DJ නේ මචං. ඒකනේ වා. අඩෝ මු වී වැදුත් දෙන්න හදනවා වඩිවා. වීඩියෝ එකද කරේ ආසල්ලේ තියෙන නෑ වීඩියෝ එකක් නෙවෙයි. මේ අඩෝ ප්ලේ කරන්නත් කියලා දෙනවා. ඔයි ඔයි නෑ වීඩියෝ එකක් නෙවෙයි. ඒ දඟවන්නේ නැත්තම් ඉඳලා DJ ඒ වුණාට මචං එහෙම අර කොල්ලන්ට වෙනමයි කෙල්ලන්ට වෙනමයි. ඔව් ඒව වැරදි මචං ඈ. කැත වැඩ DJ ඈ. අඩෝ අයි සිස්ටි ඔයා මට මුලින්ම පොඩි සැකයක් තිබ්බේ මට සැකයක් ආව ඒ වුණාට බං ඉතින් කෙල්ලෙක් ඒ සිරාවට බං මම නම් හිතුවේ නෑ බං ඒක වොයිස් පිස්සුද බං. ඒ මූ අල්ලපු ගෙදර නංගිට කියලා කතා කරලා හරි දැන් මොකකුණත් බලපන් උඹලා නිකාර බී වැජුයි කිඩ්ඩාන විදි ඔක්කොම අපි ඇව්වොත් උඹලා කියයිද කියපන්කෝ. නෑ නෑ කියලා දෙනවනේ වාපි එහෙම නැහැ what a silly. Okay boys ඒ වුණාට පොඩ්ඩක් එහෙම හිතන්න තිබ්බ නේද බං අපි කොල්ලෙක් වෙන්න වයිට් කරලා